නිදහසට කලින් ඉඳලම ලංකාවට තිබිච්ච ලොකුම ප්‍රශ්නය තමයි තෙත් කලාපයේ ජනගහනය වැඩි වෙච්ච එක. ඒ හින්දා නිදහසට කලින් ඉඳලම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ යෝජනාවක් ආවා තෙත් කලාපයේ ජනගහනය වැඩි ජනතාව අරන් ගිහිල්ලා අතීත රජරට ශිෂ්ටාචාරය. එහෙමත් නැත්නම් වියලි කලාපය ගෙනහිල්ලා අපේ ජනතාව පදිංචි කරවමු. ඒ අනුව තමයි මහාමාන ඩී.එස්. යානක මහත්තයා කෘෂිකර්මාන්තය පිළිබඳ විධායක කාල සභාවේ සභාපතිවරයා වුණාට පස්සේ නිදහසට කලින් ඉඳලම තෙත් කලාපයේ ජනතාව වියලි කලාපය ගෙනහිල්ලා පදිංචි කරා. ඒ අනුව තමයි ලංකාවේ ඔය නව ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ වෙන්නේ. නිදහසට කලින් වගේම නිදහසින් පස්සේ ඔය නව ජනපද කරණය ලංකාවේ සිද්ධ වුණා. يعني වියලි කලාපයේ ජනතාව ගෙනහිල්ලා පදිංචි කරා. එහෙම පදිංචි කරාට පස්සේ ක්‍රමානුකූලව වියලි කලාපය ශාස්ත්‍රීය වෙන්න පටන් ගන්න. කෘෂිකර්මාන්තයෙන් අස්වැද්දෙනවා. ඒ ජනතාවට ඇතිවෙච්ච ලොකුම ගැටලුව තමයි ජලහිඟය. ඒ ජලහිඟයට විසඳුමක් විදියට තමයි මේ මගේ පිටිපස්සෙන් පේන මහවැලි ගම් කොමලිය හරස් කරලා මේ විදිය ජලාශය දී වෙන්නේ. මහවැලි සංවර්ධන ව්‍යාපාරය පිළිබඳ පළමුවෙන් අදහස් පහළ වෙන්නේ 1960 දශකයේ සිරිබා බණ්ඩාරනායක බලයටපත් වීමත් එක්ක 60 ජුලි මැතිවරණයත් එක්ක. එතුමියගේ පාලන කාලයේදී මහවැලි සංවර්ධන ව්‍යාපාරය පිළිබඳ ශක්්‍යතා අධ්‍යයනයක් කරනවා. නමුත් 65 දී එතුමිය පරාජයටපත් වෙනවා. ඒක මේ ව්‍යාපෘතිය යට යනවා. දල්දි සේනානායක බලයට එනවා ව්‍යාපෘතිය යට යනවා. නැවතවරක් සිරිමාව මැතිනිය බලයටපත් වෙනවා 1970 දී. එතෙන් පටන් මහවැලි සංවර්ධන ව්‍යාපාරය සැබෑවක් බවට පත් වෙන්න පටන් ගන්නවා. 1972 දී පොල්ගොල්ල අමුණ ඉදි කරලා මහවැලි වතුර ටික උතුරට ගෙනියන්න පටන් ගන්නවා. හැබැයි 1977 මැතිවරණයෙන් සිරිමාව බණ්ඩාරනායක මැතිනිය පරාජයටපත් වෙලා බලයටපත් වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. එතුමා තීරණය කරනවා මහවැලි සංවර්ධන ව්‍යාපාරය දිගටම කරගෙන යන්න. එතුමාගේ පාලන සමයේදී මහවැලි සංවර්ධන අමාත්‍යාංශය මහවැලි සංවර්ධන අධිකාරිය ආරම්භ කරලා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා බවට රාමිනී දිසානායක මැතිතුමා බලයටපත්. ඊළඟට වුන් මහා බ්‍රිතාන්‍යයේ ආධාර ලබාගෙන වික්ටෝරියා ජලාශය ඉදි කරනවා. වික්ටෝරියා ජලාශය ඉදි කරන්නේ ප්‍රධාන වශයෙන්ම ජල විදුලි බලය උත්පාදනය කරන්න. හැබැයි මේක කෘෂිකර්මාන්තයට ලොකු සේවාවක් කරනවා. ඒ තමයි මේ මහනුවර ප්‍රදේශයට වැටෙන වතුර ටික ස්ටොක් කරලා තියාගෙන වියලි කලාපයේ වැව් වලට අවශ්‍ය දියදහර නිකුත් කරන්න පුළුවන් මේ වික්ටෝරියා ජලාශය. මිරිදිය මත්ස්‍ය වගාව, ගම් වතුර පාලනය, විදුලි බල උත්පාදනය, වියලි කලාපයේ කෘෂිකර්මාන්තයේ සස්වීය කරන්න අවශ්‍ය ජල පහසුව අපිට මේ වික්ටෝරියා ජලාශය නිසා හම්බ වෙනවා. මේ වික්ටෝරියා ජලාශය ඉදි කරලා තියෙන්නේ මහවැලි ගඟේ පටුම ස්ථානයට මදක් ඉහළින් යා කරලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ.